ඔබත් තොල කළු වීම නිසා පීඩා විඳිනවද? එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඔයාට මේ පුරුදු එකපාර නවත්තන්න බැරි වුණ ටික ටික හරි නවත්තන්න. මොකද මේ පුරුදු වල ඔබ ඉන්නවා කියන්නේ ඔබට කවදාවත් තොල සුව කර ගැනීමට කියාවක් ලැබෙන්නේ නැහැ. අංක 1 දුම්පානය අවම කරන්න. ඔබට දුම්පානය එකවර නැවැත්වීමට නොහැකි නම් දිනකට ඔබට දුම්පානය කරන සීමාව අවම කළ හැකියි. දුම්පානය නවත්වන්න. අංක 2 තොල් ආලේපන. බාල වර්ගයේ තොල් ආලේපන ආලේප කිරීම මගින්ද ඔබේ තොල කළු වීමට සම්භාවිතාව වැඩිය. එමෙන්ම තොල් කළු වීම නිසා ඔබ භාවිතා කරන බාල වර්ගයේ ලිප් බාම් වැනි දේවල් නිසාද ඔබේ තොල කළු වීමට හැකියාව බොහෝ සෙයින් වැඩි. හරි, දැන් යමු අපි අපේ පළවෙනි ක්‍රමයට. සීනි තේ හැන්දක් හා මී පැණි තේ හැඳි දෙකක් එකට මිශ්‍ර කොට ඔබේ තොල ස්ක්‍රබ් කරන්න. මී පැණි වලින් සම ඇතුළාන්තයෙන්ම ගැඹුරින්ම පිරිසිදු කරයි. දෙවන පියවර. තලතෙල් තේ හැන්දක් සහ එළඟි තෙල් තේ හැන්දක් සමව මිශ්‍ර කොට ඒට මී පැණි බිංදු දෙකක් යොදා ඔබේ තොල මත රාත්‍රියේදී ආලේප කරගත හැකිය. ආලේපනයෙන් පසු සුවනින්දක් ලබා ගැනීම ඉතාම සුදුසු වේ. මින් ඔබේ සම ගැඹුරින්ම පිරිසිදු කර ඔබේ තොල් කළු වීම නවත්වනු ලබයි. තුන්වන පියවර. තක්කාලි ගෙඩියක යුස ගන්න. ඒට මී පැණි බිංදු කිහිපයක් මිශ්‍ර කරන්න. ඉන්පසු එය ඔබේ තොල මත ආලේප කර විනාඩි 20ක් පමණ සිට සෝදා හරින්න. මේ සතියට දෙවතාවක් කිරීම සුදුසු වේ. තක්කාලි වල ඇති ස්වභාවික බ්ලීචින් ගුණ මගින් ඔබේ සම ඇතුළාන්තයෙන්ම ගැඹුරින්ම පැහැපත් කිරීමට ලක් කරයි. ඔබට අවශ්‍ය නම් පමණක් මේට ලෙමන් දෙහි යුෂ යොදාගත හැකිය. මේ පැණි සහ ලෙමන් දෙහි යුෂ දෙකම යොදා ගන්න.